අද මම කතා කරන්නේ 12 වසර පළවෙනි පාඩම. sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ පළවෙනි පාඩම. ඒකේ එක කොටසක් තමයි sannivedanaya හැඳින්වීම කියන්නේ. මොකක්ද මේ sannivedanaya කියන්නේ? sannivedanaya කියන්නේ සරලවම ගත්තොත් අපි යාළුවෝ දෙන්නෙක් හරි වැඩි පිරිසක් හරි එකට එකතු වෙලා කරන අදහස් සෝමාරුවක්. මංගාව තියෙන අදහස්, දැනුම, ආකල්ප ඒ හැම දෙයක්ම හුවමාරු කර ගැනීමක්. එතකොට ඔයාලා යාළුවෝ කතා කරනකොට ඒක sannivedanaya. අපි සමාජයේ කොතන ගියත් අපිට sannivedanaya ඕන. ඇයි අපි sannivedana සත්වයෝ. ඉතින් අපිත් සත්ව කොට්ටාශයක්නේ නේද? ඉතින් සත්ව අතරේ මනසින් උසස් පුද්ගලයා තමයි මිනිසා කියලා අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ මිනිසාට තියෙනවා අපූර්ව හැකියාවක්. මොකද්ද? අපිට හිතලා යම් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. නිර්මාණශීලී හැකියාවක් මිනිසාට තියෙනවා. ඒ ඇයි අපිට උසස් බුද්ධියක් සතු නිසා. ඒක තමයි මිනිස්සු sannivedana සත්වය කියලා හඳුන්වන්නේ. අපි හැම වෙලේම බලන්න රංචු ගහිලා ඉන්නේ. ඔයාලත් කැමතිනේ හැම වෙලේම ඕපදූප කතා කරන්න. ඒක උපතින්ම ගේන දෙයක්. ඉතින් අපි කැමති හැම වෙලේම sannivedanaya කරන්න. ඉතින් මේ sannivedanaya කවද කොහොම හැදුනද කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. කොතනදීද හැදුනේ, කවදද හැදුනේ, කවුද එදා හිටියේ, එහෙම කියලා අපිට කියන්න බෑ. හැබැයි විල්බස්ට්‍රාම් කියනවා මිනිසා මධ්‍යම රාත්‍රියේ ඉපදුනා නම් ඊට තප්පරයකට කලින් තමයි sannivedanaya ඉපදුනේ කියලා. ඇයි එහෙම කියන්නේ? මිනිසායි sannivedanayයි අවියෝජනීයයි. එකට බැඳිලා තමයි ඉන්නේ. එකම කාසියක දෙපැත්ත වගේ sannivedanayයි මිනිසයි කියන්නේ. ඉතින් පුතේ ඔයාලා දැනගන්න ඕන මෙන්න මේ sannivedanaya කොතනින්ද පටන් ගන්නෙ කියලා. ඉතින් මේ sannivedanaya ගැන කතා කරනකොට ඈත අතීතයේ දක්වාම sannivedanaya දිව යනවා. ඉතින් මිනිසා ඉපදිලා ටික කාලයක් යනකොට එයාලා ජීවත් වුණේ කැලේනේ. ඉතින් මේ මිනිසා මුල්ම කාලේ එයාලට කතා කරන්න බෑ. එතකොට හැඟීම් සංඥා මගින් තමයි එයාලා අදහස් සෝමාරු කරගත්තේ. මේ මුල්ම sannivedana ක්‍රමය. හරිද? ඉතින් මිනිසා ඉස්සර කැලේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. ගල් ගුහාවල. ඉතින් එයාලා කාලා තියෙන්නේ කැලේ හැදුණු වල් දෙල්, වල් කොස්, එතකොට පොළවේ තියෙන අල වර්ග, ඊට පස්සේ මේ සත්තු දඩයම් කරලා අන්න එතනදී මිනිසාගේ සිතීමේ ශක්තිය පාවිච්චි කරලා දුන්න නිර්මාණය කරගන්නවා. එයාලා දුන්නෙන් විදලා සත්තු මරලා ඒව පුච්චලා තමයි ආහාරයට ගන්නෙ. ඉතින් රැළේ පිරිමි අය තමයි සත්තු දඩයම් කරන්න යන්නේ. ගැහැණු අය සහ ළමුන් යන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා රැට ගිනි මැලයක් ගහලා ඒක වටේ නටනට මෙන්න මේ සත්තු දඩයම් කරපු ආකාරය අනිත් අයට රංග දක්වලා පෙන්නනවා. අන්න එතනින් බිහි වෙලා තියෙනවා නාට්‍ය හා රංග කලාව සහ නර්තනය. ඉතින් ඒකත් එක්තරා sannivedana ක්‍රමයක් නේද? ඊට පස්සේ ගස්වල, ගල්වල, ගල් ගුහාවල එයාලා ඒ සත්තු දඩයම් කරපු ආකාරය ගල් වලින් කොටලා චිත්‍රවලට හරවලා තියෙනවා. එතනින් බිහි වුණා චිත්‍ර කලාව. ඊට පස්සේ රැළේ කවුරු හරි කොහේ හරි ඉන්නකොට අපි එයා ඉන්න තැන කොහොමද දන්නවද හොයාගත්තේ? හූව. මෙන්න මේක තමයි මානව sannivedanaya පළවෙනිම අපේ කට භාවිතා කරලා අපි කරපු sannivedana ක්‍රමය හූව. එතකොට එහා කන්දේ ඉඳන් මෙහා කන්දට අපි හූ කියලා තමයි ඒ දවස්වල අපි ඉන්න තැන හොයාගත්තේ. එතකොට හූව කියන ආකාරය, හූව කියන තාලය, එතකොට එක හූ හඬක්ද, හූ හඬවල් දෙකක්ද, අන්න ඒ විදිහට එයාලා sannivedana ක්‍රම භාවිතා කරා. එතකොට ටිකෙන් ටික ඇවිල්ලා ටික මිනිසා දියුණු වෙලා sannivedanaya දියුණුම තත්වයකටපත් වෙලා තියෙනවා. දැන් අද වෙනකොට sannivedanaya ගොඩාක් දියුණුයිනේ. මේ හැමදේම දියුණු වෙලා තියෙන්නේ මිනිසාගේ සිතීමේ ශක්තිය සහ නිර්මාණශීලීත්වය භාවිතා කරලා. ඒත් එක්කම තමයි තාක්ෂණීය දියුණු වීමත් එක්ක sannivedana ශාස්ත්‍රයක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා.
එතකොට හූවෙන් පටන් ගත්තට පස්සේ මිනිසා භාෂාව ගොඩනගා ගන්න පෙළඹුණා. ඊට පස්සේ රූපාක්ෂර ක්‍රමය බිහි වුණා නේද? දැනටත් කොරියන්, ජපන්, චීන වගේ රටවල් වල මේ රූපාක්ෂර තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ මිනිසාගේ මැදිහත් වීමෙන් විවිධ ජන වර්ග සහ විවිධ රටවල් හඬ භාවිතා කරලා විවිධ භාෂාවන් නිර්මාණය කරගත්තා. ඒකට කියනවා අපි සංකේතාත්මක අක්ෂර නිර්මාණය කියලා. ඊට පස්සේ තවත් ටිකක් දියුණු වෙලා මිනිසා එක එක ජන වර්ගවලට එක එක භාෂාවන්ට අදාළ හෝඩියක් නිර්මාණය කරගත්තා. උදාහරණ වශයෙන් සිංහල හෝඩිය අකුරු 60ක් තියෙනවා, දෙමළ හෝඩිය අකුරු 30ක් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ක් තියෙනවා ආදී වශයෙන් අද වෙනකොට විවිධ භාෂාවන්ට අදාළ හෝඩියක් නිර්මාණය කරගෙන තියෙනවා. ඊට පස්සේ මිනිසාට මේ හැමදේම මතක තියාගෙන ඉන්න බැරි නිසා මිනිසාට ඕන වුණා මේවා කොහේ හරි ලියන්න. ඒ වුණාට ලියන්න තැනක් තිබ්බේ නෑනේ. එතකොට මිනිසා මොකද කරේ? ගස්වල පොතු, පැපිරස් පත්‍ර, ලී, රෙදි කෑලි ඒ වගේ තැන්වල මිනිස්සු ලිවීම ආරම්භ කළා. තල්කොළ සතුන්ගේ සම්වල මිනිසා ලියන්න ආරම්භ කරේ අන්න එහෙම. එතකොට අද වෙනකොට මේ ලිවීමේ හැඩය සහ පැත්ත වෙනස් වෙලා තියෙනවා. අපි ලියන්නේ කොහොමද? සිංහල, ඉංග්‍රීසි, දෙමළ ලියන්නේ වමේ සිට දකුණට. ඒ වුණාට අරාබි භාෂාවන් ලියන්නේ දකුණේ ඉඳන් වමට. ඒ වගේම කොරියන්, ජපන් කියන භාෂා ලියන්නේ උඩ ඉඳන් පහළට. ඔයාලා දැකලා ඇති ඒවා අධ්‍යයනය කරනකොට ඔයාලට ඒව බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ටික කාලයක් යනකොට චීනයේ හිටිය අපූරු පුරවැසියෙක්. කවුද දන්නවද? ටිසායි ලූන් කියලා එක්කෙනෙක්. එයා කල්පනා කරා මාළු දැල් දිහා සහ මල්බෙරි ගහක් දිහා බලාගෙන තව රෙදි කෑල්ලකුත් තිබ්බා. ඒව දිහා බලාගෙන කල්පනා කරා මේව හැදිලා තියෙන්නේ කොහොමද? නූල් වලින් නේද? කියලා කල්පනා කරා. ඊට පස්සේ මෙයා මොකද දන්නවද කරේ? එයා පොඩි අත්අදහ බැලීමක් කරා. මල්බෙරි, හන, ඊට පස්සේ මාළු දැල් කියන යම් යම් අමුද්‍රව්‍ය ටිකක් අරගෙන ලොකු මුට්ටියක් අරගෙන උණු වතුර ටිකක් දාලා හොඳට තැම්බෙන්න තිබ්බා. තැම්බෙන්න තියලා ඒක හොඳට තැම්බුණාට පස්සේ ඒක ගුලියක් වගේ වුණාට පස්සේ මේසයක වගේ නැත්තම් ෆ්ලැට් ෆෝම් එකක අතුරලා වේලෙන්න තිබ්බා. මෙන්න මේක තමයි පුතේ ලෝකෙ බිහි වුණ මුල්ම කඩදාසිය. ඒක බිහි කරේ ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේදී. මෙන්න මෙහෙම තමයි ලිවීම ආරම්භ වුණේ. ඊට පස්සේ පුතේ ලිවීම අතින් ඉදිරියට යනකොට අතින් පිටපත් කරපු පොත් නිර්මාණය වුණා. ඒව සමහර ඒවා මැටියෙන් හදලා මැටියෙන් පුච්චපු පොත් තිබුණා. අරාබියේ වගේ රටවල් වල මේ මැටියෙන් නිම කරපු පොත් තියෙන පුස්තකාල පවා තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒක දියුණු වෙලා චීනය විසින්ම හොයාගත්ත මුද්‍රණ ශිල්පය. එතකොට ඊට පස්සේ ලී හරි මැටි හරි භාවිතා කරලා ලී අච්චු ක්‍රමයක් භාවිතා කරලා ඒ මත තින්ත තවරලා කඩදාසියේ ඒ මත තබලා මුද්‍රණ ශිල්පය ආරම්භ කළේ චීනය විසින්. ඒකේ දිගුවක් තමයි ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රයක් දක්වා දියුණු කරේ. ඊට පස්සේ ඔයාලා අහලා තියෙනවද ඉස්සර කාලේ සත්තු යොදාගෙන පණිවිඩ යවුවා කියලා? කවුද මේ සත්තු? පරවියෝ, අශ්වයෝ, ඒ වගේම මිනිස්සු ඊතල මගින් පණිවිඩ යවලා ඒගොල්ලොන්ගේ තොරතුරු හෝමාරුව තවත් දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අදත් මේ වගේ සත්තුත් එක්ක ගනුදෙනු කරන අවස්ථා නැතුව නෙවෙයි. ඉතින් ඊට පස්සේ තාක්ෂණයේ දියුණු වීමත් එක්ක 1453 දී ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ ශිල්පය නැත්තම් චීන ජාතිකයෝ පටන් ගත්ත මුද්‍රණ ශිල්පය දියුණු කරලා තාක්ෂණය භාවිතා කරලා මුද්‍රණ යන්ත්‍රයක් බවට පත් කරා. අන්නේ මුද්‍රණ යන්ත්‍රය තමයි අද වෙනකොට මේ දියුණු තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒකට තාක්ෂණය ගොඩාක් උදව් වෙලා තියෙනවා. ඉතින් පුතේ sannivedanaye ගමන් මඟ කියන්නේ මෙන්න මේක. sannivedanaye ආරම්භ වුණේ මෙන්න මේ ආකාරයට.